විශ්වාස කරන්න පුළුවන්ද මේ ඉන්නේ අවුරුදු 58ක පුද්ගලයෙක් කියලා. සිංගප්පූරු ජාතික කොන්ඩෝ ටෑන්ගේ වයසට යන්නේ නැති රහස. ඔබ මොහොතකට හිතන්න ඔබ අද පාරේ යනකොට හම්බ වෙනවා අවුරුදු 25ක විතර පෙනුම තියෙන හැඩකාර සිරුරක් තියෙන තරුණයෙක්ව. හැබැයි කවුරු හරි ඇවිත් ඔබට කියන්නේ මෙයා දැන් වයස 58ක් කියලා. ඔබ ඒක පිළිගන්නවද? අනිවාර්යයෙන්ම නෑ. හැබැයි මේක ලෝකේ මවිත කරපු ඇත්තම කතාවක්. ඔහු නම කොන්ඩෝ ටෑන්. සිංගප්පූරු ජාතික මෝස්තර නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. අද මුළු ලෝකයේම එයා ගැන කතා කරන්නේ එයාගේ අදාහගත නොහැකි තරුණ පෙනුම නිසායි. කොන්ඩෝ ටෑන් කියන්නේ 80 දශකයේ සිංගප්පූරුවේ ජනප්‍රිය මොඩල් කෙනෙක්. 90 දශකයේ ඔහු ගායකයෙක් විදිහට වැඩ කළා. පස්සේ කාලෙක ඔහු කොන්ඩෝ ඇන්ඩ් ෆ්‍රේ නමින් ෆොටෝග්‍රැෆි ස්ටුඩියෝ එකක් පටන් අරගෙන ලෝකේ ජනප්‍රියම සන්නාම සමග වැඩ කරන්න පටන් ගත්තා. හැබැයි මේ හැම දෙයකටම වඩා ඔහු ලෝක ජනප්‍රිය වුණේ මීට අවුරුදු කිහිපයකට කලින් ඔහු තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට දාපු සෙල්ෆි ෆොටෝ එකක් නිසායි. එහෙම වෙනකොටත් ඔහු 50 ඇඳිනට ලං වෙලා හිටියත් ඔහුගේ පෙනුම හරියට අවුරුදු 20ක 30ක තරුණයෙක් වගේ. මුළු ලෝකෙම ඇහුවේ එකම ප්‍රශ්නයයි. කොහොමද ඔයා මෙච්චර තරුණ වෙලා ඉන්නේ? මේක මැජික් එකක්ද නැත්නම් ප්ලාස්ටික් සර්ජරි එකක්ද? ලෝකයේම හොයපු ඒ රහස ගැන කොන්ඩෝ ටෑන් දවසක් හරිම අපූර්ව උත්තරයක් දුන්නා. මගේ පෙනුමෙන් 70%ක්ම තීරණය වෙන්නේ මම කන කෑම මත. ඉතිරි 130 තමයි ව්‍යායාම වලට අයත් වෙන්නේ. ඔහු කියන විදිහට අපි කන කෑම තමයි අපේ ශරීරයේ වයස තීරණය කරන්නේ. ඔහු හැමදාම උදේට අනුගමනය කරන්නේ සරල රහසක් තියෙනවා. ඔහු උදේ ආහාරයට බිත්තර 6ක් ගන්නවා. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. ඔහු කන්නේ බිත්තර කහ මද දෙකක් විතරයි. අනෙක් හතරේම සුදු මදේ විතරයි කන්නේ. කොලෙස්ටරෝල් පාලනය කරන්න මේක ලොකු උදව්වක්. එලකිරි වීදුරුවක් පානය කරනවා. ප්‍රෝටීන් සහ කැල්සියම් නිසි ප්‍රමාණයට ලබා ගන්න ඔහු අමතක කරන්නේ නැහැ. දවල් කෑමට ඔහු තෝරාගන්නේ තෙල් අඩු ග්‍රිල් කර කුකුල් මස් සහ මාළු සුප් සහ ගුණදායී කෑම වර්ග. විශේෂයෙන්ම බ්‍රවුන් රයිස්. නැත්තම් නිවුඩු හාල් එළවලු තමයි ඔහුගේ ප්‍රියතම ආහාරය. අද කාලේ තරුණයෝ වයසට වඩා වයස පෙන්වන්න ප්‍රධාන හේතුව ඔවුන්ගේ වැරදි පුරුදු. ඔහු මත්පැන් පානය කරන්නේම නැහැ. දුම් වැටි පානය කරන්නේම නැහැ. මේක ඔහුගේ සමය පැහැපත් බවට ප්‍රධානම හේතුවක්. ඔහු කෝපි බොන්නෙත් නැහැ. ඒ වුණාට ඔහු දවසේ පුරාම හොඳට වතුර බොනවා. ඔහු නිදාගන්න පැය කිහිපයකට කලින් කෑම අරගෙන ඉවර කරනවා. ඒ වගේම රෑ 11ට නිින්දට ඔහු යනවා. ඔහු විශ්වාස කරනවා සිරුරේ සෛල අලුත් වැඩියා වෙන්න තද නිින්දක් අවශ්‍යයි කියලා. කෑම 70%ක් වුණාට ඉතිරි 30%න් තමයි ඔහුගේ සිරුර හැඩ කරන්නේ. ඔහු දිනකට පැය එකක් දෙකක් ව්‍යායාමවල නිරත වෙනවා. විශේෂයෙන්ම පිහිනීම ඔහු ඉතාම ආසාවෙන් කරන දෙයක්. සිරුරේ මස් පිඩු ලිහිල් වෙන්නත් ඇක්ටිව් වෙන්නත් මේ දෛනික ව්‍යායාම රටාවට ලොකු උදව්වක් වෙලා තියෙනවා. කොන්ඩෝ ටෑන්කින් මේ සදාකාලික තරුණයා අපිට පෙන්වලා දෙන්නේ වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි. ඔබ අවුරුදු 20ක් වුණත් 60ක් වුණත් ඔබ ඔබේ ශරීරය දෙන සැලකිල්ල මත තමයි ඔබේ පෙනුම තීරණය වෙන්නේ. අධික ලෙස කෘත්‍රිම ආහාරවලට ඇබ්බැහි වීම, නිදි වැරීම, ව්‍යායාම නොකිරීම නිසා අද කාලේ තරුණ පරම්පරාව හරි ඉක්මනින් වයසට යනවා. හැබැයි කොන්ඩෝ ටෑන් වගේ ස්වයං විනයක් තියෙන මිනිස්සෙක්ට පුළුවන් කාලය පරාජය කරන්න. අපි කර යුත්තේ මෙන්න මේ දේවල්. වතුර හොඳට බොන්න, සීනි සහ තෙල් කෑම පාලනය කරන්න, පුළුවන් තරම් ඇක්ටිව් වෙන්න, දවසට පැය 7ක් 8ක් නිදා ගන්න. මේ දේවල් කළොත් කවදා හරි දවසක ඔයාටත් කොන්ඩෝ ටෑන් වගේ ලෝකයේ මවිත කරන තාරුණ්‍යයක් හිමි කෙනෙක් වෙන්න පුළුවන්.